දස මාසයක් කුසේ දරාගෙන මේ ලෝකේ තියෙන දරුණුම වේදනාව විඳලා අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නේ මොන තරම්නම් බලාපොරොත්තු හිතේ තියාගෙනද අද මේ තරුණ ජීවිත මහ පාරේ යකඩ හීනත් එක්ක බොඳ වෙලා යනකොට ඒ වේදනාව අන්තිමේදී තිරිකරේ ආදරණීය රත්තරන් අම්මට ආදරණීය රත්තරන් තාත්තට මිනිස්සු පෙයකඩ හීන වෙනුවෙන් හීන දකින්න මේ තරුණ කොල්ලොන්ට hina වෙනකොට ඔහුන් හිතුවේ තරහට ඉරිසියාවට මේ දේවල් කරනවයි කියලා. නමුත් අම්මලා දවසක ගානේ තරුණ ළමයිගේ මලමිනි පදාගෙන අඬනකොට ඔබට හදවතට දැනෙන්නට ඕනේ අපේ අම්මා අපේ තාත්තා මොන තරම්නම් ආදරේ කරාද කියලා. ඔබේ ජීවිතේ හීන ආසාවල් යෑම දෙයක්ම ජය ගන්නට ඕනේ. හැබැයි ඒ හීන ඒ ආසාවල් ඒ හැම දෙයක්ම ඔබේ ජීවිතේ ඔබේ අනාගතය තීරණය කරන අනාගතේ ජය ගන්න පුළුවන් වෙන හීන වෙන්නට අවශ්‍යයි. ඒ නිසා බොහොමත්ම ආදරෙන් ඉල්ලනවා ඔබ මේ තරුණ කාලේ කරන මේ දේවල් තමන්ගේ ජීවිතේ පවා අහිමි වන්නට පුළුවන්. මුළු රටක්ම සාප කරන තරමටම අද මේ තරුණ ළමයි මාර්ගවල හැසිරෙන විදිය ඉතාමත්ම අශෝභනයි. දෛනිකව ශ්‍රී ලංකා පොලිසියට ලැබෙන පැමිණිලි සානතුරු දිනෙන් දින වැඩි වෙනවා. ඕන් හිතනවා නම් ජීවිතය කියන්නේ මේක, ජීවිතය කියන්නේ මේ යකඩ ගොඩක් එක්ක මහපාර කියලා හිතනවා නම් ඒක මහා මෝඩකමක්. ඒක අමූලික බොරුවක්. ඔබට ජීවිතේ ඡය ගන්නට නම්, ජීවිතේ දිනන්නට නම් ඔබ තමන්ගේ ආදරණීය දෙමව්පියන් තමන් පිළිබඳව තබා තිබෙන විශ්වාසය බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්නට අවශ්‍යයි. තමන්ගේ අම්මා තාත්තා තමන් වෙනුවෙන් මොන තරම්නම් කැපකිරීම කරලා ඇද්ද, මොන තරම් නිරාහාර විදලා ඇද්ද, මොන තරම් තමන්ගේ තාත්තා මොන තරම් ඇඟ වෙහෙසලා ඇද්ද. ඒ නිසා ජීවිතය ඔබ දිනනකන් ඕන් බලන් ඉන්නවා. කිසිම දවසක දෙමව්පියෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ තමන්ට කලින් තමන්ගේ දරුවගේ මලමිනිය, තමන්ගේ දරුවගේ මලකඳ, තමන්ගේ දරුවගේ කුඩු වෙච්ච මල සිරුර බලන්න. ඒ නිසා දෙමව්පියන්ට පවු නොදී දෙමව්පියන් තමන් පිළිබඳව තබූ විශ්වාසය ඒ දේවල් ඒ විදියටම රැකලා දවසක තමන්ගේ අම්මටයි තාත්තටයි දෙන්න පුළුවන් උපරිම සතුට සැනසීම දෙන්න. අනේදාට තමයි ඔබ ජීවිතේ දිනුම් කියලා අම්මා තාත්තා විශ්වාස කරන්නේ, අම්මා තාත්තා පිළිගන්නේ. මේ යකඩ හීන වලට මිනිස්සු ඔරවනවා ගොරවනවා කියලා ඔබලාගේ හිතවල මිනිස්සු පිළිබඳත් වෛරයක් ඇත. ඒ වගේම පොලිසිය පිළිබඳවත් වෛරයක් ඇත. නමුත් මේ හැම දෙනාම ඔබට කියන්නේ මේක වැරදි දෙයක්, මේකෙන් අනතුරු සිද්ධ වෙනවා, මේකෙන් ජීවිත හානි වෙනවා, මේකෙන් ඔබ වගේම පාර යන මිනිස්සුන්ගේ ජීවිතවලට තරචනයක් වෙනවා. අන්න ඒ නිසා තමයි ඔබට බයින්නේ. ඔබට ආදරය නිසා මිනිස්සු එහෙම කියන්නේ. ඒ නිසා දැන්වත් තේරුම් ගන්න මේක මහා විහිළුවක්, මේක මහා පාපයක්. තමන්ගේ ජීවිත අනතුරේ දාගෙන තවත් ජීවිත අනතුරේ දාගෙන කරන සෙල්ලම දැන් හොඳටම ඇති. ඒක නවත්තන්න.